දැන් අද මේ කියලා දෙන්න හදන්නේ මේ බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් ඈතර වීමට කරපු විශේෂ දේශනා. දැන් මම හිතන දෙපාරක් විතර කියලා දුන්නා. අදත් තා පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඉතින් එතකොට දැන් මේ ළමයි වුණා හොඳට අහගන්න ඕනේ. මේක අහගත්තොත් දැන් මෙහෙට ආපු එකේ යම්කිසි භාගයක් සිද්ධ කරගත්ත වෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ හැමතැනම මේ සත්‍යයට ප්‍රශ්නයක් කියලා තියෙනනේ. මොකද්ද? ප්‍රශ්නේ තමයි සක්කාය දිට්ඨිය. මොකද්ද? සක්කාය දිට්ඨිය. දැන් ඔයගොල්ලෝ දැන් සක්කාය දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැන් මේක මම වෙනම සක්කාය දිට්ඨිය ගැන විස්තර කරන වෙනම සූත්‍රයකුත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතේ මම ඒකම ගෙනාවා කිස්මින් ලෝකෝ භික්කවේ සතිකින් උපාදේති අබිනිවිස සක්කාය දිට්ඨිය උපජ්ජන්ති. කොහොමද සක්කාය දිට්ඨිය උපදින්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේම කියනවා එතකොට එතන අහපු ඒ ස්වාමීන් වහන්සේ කියනවා භගවා මූලිකා භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන මේ ධර්ම තියෙන දේශනා කරන්න කියලා. එතකොට රූපෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස සක්කාය දිට්ඨිය උපජ්ජන්ති. මේ රූපයට උපාදානෙන් බැඳුනහම තමයි අපි ඇහෙන් දැන් මම මේක ඉස්සරහට විස්තර කරන රූපයක් දැකලා රූපයට බැඳුනහම තමයි සක්කාය දිට්ඨිය උපදින්නේ කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ රූපේ මම මගේ කියලා අල්ලගන්න එක. දැන් මෙතෙන්දී පොඩි දැන් මේ අලුතෙන් ආපු ළමයින්ට තේරෙන්නේ නැති නිසා මම කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? දැන් මේ ඉරහඳ තාරකා ගැලැක්සි තියෙනවා ඒකද? නැහැ. බුදුවරු ලෝකය කියලා කියන්නේ මේ ආයතන හයින් දකින්න ලෝකෙ. මොකද්ද? හයින් කියනවා ආයතනයි. ඒ කියන්නේ මේක දැන් ඕනම පොඩි ළමයින්ට තේරෙන්න තමයි තේරුම් ගන්න දෙන. ආයතන කියලා කියන්නේ දැන් ආයතනයක් කියන්නේ ෆැක්ටරියක් කියලා කියන්නේ හැමතිස්සෙම නිෂ්පාදනය කරන තැන. මොකක් හරි මොකද්ද කරන්නේ? නිෂ්පාදනය කරන. හැමතිස්සෙම වැඩ ආයතන යන. දැන් මෙහි තියෙන සමන් සෙරප්පු හදන තැනක් දැන් ගියෝ සෙරප්පු කපන හදන වැඩ. බීම හදන ආයතන යන බීම හදන වැඩ. ඒතගේ ෆැක්ටරි ආයතනය. ඒතර අපේ බුදුහාමුදුරුවනේ එහෙම ආයතනයක් තියෙනවා මේ ඇහැ. මොකද්ද? ඇහෙන් හැමතිස්සෙම රූප බලන්න උදව් කරනවා. රූප බලන්න උදව් කරනවා. දැන් මොකද ඇහෙන් දැන් මේ සතර මහා ධාතු ලෝකේ තියෙනවා. දැන් මේ ගොඩ නැගිලි තියෙනවා, මහ පොළොව තියෙනවා, ඉරහඳ තාරකා තියෙනවා, මේ ආකාශය තියෙනවා, අනන්ත සක්වල තියෙනවා. මේ කොච්චර තිබුණා. මහා මුහුද තියෙනවා, මහා සාගර තියෙනවා, මහා පර්වත තියෙනවා. මේ මොනවා තිබුණා? ඇහැට පුළුවන් මේ පර්වතයක් ඇතුළට දාගන්න. බෑ. හැබැයි ඇහැට පුළුවන් ඒ හැඩේ තියෙන හැඩයක් තියෙනවනේ ඒකේ වර්ණ සටහන ගන්න. මොන සටහන ගන්නද? දැන් ඔයගොල්ලෝ විද්‍යාව ඉගෙනගෙන තියෙනවා මේ ආලෝකයේ තියෙන විට මේ වර්ණ ඡායාව ඇවිල්ලා හැට වැටෙනවා. මේ ආලෝකයේ තියෙන මේ වෙලාව දැන් මේ වර්ණ සටහන වැටෙනවා. දැන් මෙයාගේ වර්ණ සටහන වැටෙනවා. දැන් ඇහැට වැටෙන වර්ණ සටහන විතරයි. මොන සටහන විතරයිද? වර්ණ සටහනක් වැටෙනවා. ඒ වැටුනහම ඇහැ හොඳට තියෙනම් මස් ඇහැ හොඳට තියෙනම් වර්ණ සටහන. එතකොට මේ ලෝකේ කොච්චර දේවල් තිබුණත් ඇහෙන් දකින්න පුළුවන් වර්ණ සටහන විතරයි. මොකද්ද? වර්ණ නිමිත්ත කියලා කියන උපාදාය රූපය කියලා කියන අභිධර්මයේදී වර්ණ රූපය. මොකද්ද? දැන් ඔයගොල්ලෝන්ට අපිට ඇස් කොච්චර තිබුණත් ওই වර්ණයට එහා දෙයක් බලන්න බෑ. වර්ණය විතරයි ඇහැට දකින්න පුළුවන්. ඇත්තටම ඇහැට දකින්නත් බෑ. වර්ණ ඡායාව ඇහි වැටෙනවා. වැටුනහම එතකොට දැන් ඇහක් තියෙනවා වර්ණයක් තියෙනවා. ඇහ ඡායාව වර්ණ ඡායාව ඇහැට යනවා. දැන් එතන දෙකක් තියෙනවා. මොකද්ද? ඇහැ තියෙනවා වර්ණය තියෙනවා. දැන් අපිට ඇහැට ඡායාව වර්ණ සටහන වැටුණාට ඵලියටම පේන්නේ නැහැ. එතකොට සිතක් එකතු වෙනවා. මොකක් එකතු වෙනවද? අන්න සිතක් එකතු වෙනකොට බුදුහාමරගෙන තින්නා සංගති පස්ස. ඔන්න දැන් තුනක එකතුවක් සිද්ධ වුණා. මොකද්ද තුන? ඇහි වැටුණ වර්ණ ඡායාව දැන් ඒකට සිතත් එකතුවට. එතකොට තින්නා සංගති පස්ස. දැන් toy තුනම එකතුවට කියන ස්පර්ශ ආයතනයක් කියලා. දැන් අපි ওই තුනේම එකතුවට කියන අච්චෙන්ද අලුත් වැඩක් කරන්න හදන එකට කියන ස්පර්ශ ආයතනය. මොන ආයතනයද? ස්පර්ශ ආයතනය. දැන් ඕක සිද්ධ වෙනකොට දැන් මෙතන ඉන්න හැමෝටම ඇස් පේනවා. හැමෝටම හිතක් තියෙනවා. නේ? හැමෝගෙම මේ වෙලාවේ ඇහින් මොකක් හරි බලන්න ඇහින් මොකක් හරි බලන්න. දැන් මෙයා දිහා බලමුකෝ. ඇහැට මෙයාගේ නම පේන්නේ නැහැ. මෙයාගේ මුගු සුදු කළුද කියලා ඇහැට අඳුර ගන්න බෑ. හැබැයි මෙයාගේ වර්ණ සටහනක් ඇහැට වැටෙනවා. ඒක ශරීරයේ මොකද්ද වර්ණ සටහනක් වැටෙනවා. එතකොට අපි කියනවා ස්පර්ශ ආයතනයක් වුණා කියලා. නෑ ඇහැ මුල් කරගෙන ස්පර්ශ ආයතනයක් හැදුවා. අන්න ඒක තමයි ආයතන. හරි. ඊට පස්සේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක තමයි මෙයා කවුද කියලා හඳුන ගන්න. මට නම් මෙයාගේ නම මතක නැහැ. මොකද්ද මෙයාගේ නම? අනුහස්. දැන් අනුහස් කියලා හඳුනගන්න. දැන් අනුහස් කියලා හඳුනගත්තේ ඇහෙන්ද හිතින්ද? ඇහෙන්ද හිතින්ද? දැන් මෙයාගේ මෙතනද දැන් මේ අයියා කෙනෙක් ආවා මෙයාව දන්නේ නැහැ එච්චර. දැන් මේ අයියට පුළුවන් ද මේ අනුහස් කියලා හඳුනගන්න? දැන් කොල්ලෙක් හරි මොකක් හරි කියලා බලන්න පුළුවන්. එතකොට අපි දැන් මෙයාගේ සංඥාව දාන්න මෙයාට නමක් දීලා අපි තියෙන්නේ. එතකොට අපේ හිතින් හඳුනගන්න. ඒක ඇහෙන් කරන දෙයක් නෙවෙයි. එතකොට දැන් කවුද මෙයාම අඳුරගත්තේ? දැන් කවුද මෙයාම අඳුරගත්තේ? අචල අඳුරගත්තා. දැන් අචල හිතනත් මේ අචල අනුහස් අඳුරගත්තා කියලා හිතනවා මට අනුහස් අඳුරගත්තා කියලා හිතනවා. මොකද හිතේ? මම අනුහස් අඳුරගත්තා. එහෙමනේ හිතන්නේ. එතකොට අනුහස් කියන්නේ කවුද කියලා තව හිතන්න පුළුවන්. මොකද අනුහස් අපේ පන්තියේ ළමයි. දැන් අනුහස් කොහෙද ඉන්නේ? එහෙම හිතන්න පුළුවන්. දැන් කාට සාපේක්ෂවද හිතන්නේ? ඇහෙන් දැකපු දේ තමන් කියලා අල්ලගෙන ඊට සාපේක්ෂව හිතන්න. දැන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එළියේද අපේ ඇතුළේද? අන්න එක තමයි කියන්නේ. බුදුහාමුදුරුවෝ ලෝකය කියලා කියන්නේ මෙන්න ඇතුළේ මේ ඇති කොට නැගෙන ලෝකය. මොකද ලෝකය කියලා කියන්නේ? ඇතුළේ. ඇත්තටම
ඇහැට මේ මුළු ලෝකෙම මොන අනන්ත විශ්වයේ තියෙන දේවල් වර්ණයක් ගැටුනේ නැත්නම් ඇහැට කරන්න දෙයක් නැහැ. අපි ඇවිද ඇවිද කරන්න ඇහැට වර්ණ සටහන් ලබා දෙන්න. එතකොට අපි මේ අනන්ත විශ්වයේ කොච්චර තාරකා තිබුණත් ග්‍රහ ලෝක තිබුණත් ඒවා අපිට වර්ණ ඡායාව විතරයි ඇහැට ගන්න පුළුවන්. ඔන්න එතකොට ලෝකය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඇහිම් දකින්න මේ එළියේ තියෙන ලෝකය නෙවෙයි වර්ණය අරන් හිතේ හදාගන්න ලෝකය. මොකද්ද කියන්නේ බලන්න වර්ණය අරගෙන ඉතින් එච්චරයි වෙන්නේ ඇත්ත සිද්ධිය එච්චරයි වෙන්නේ ඊට හදයක් වෙන්නේ ඊළඟට කනත් එහෙම. කනත් දැන් ගත්තට පස්සේ දැන් අනුහස්ගේ ගම කොහෙද? අනුරාධපුර. දැන් හුණනේ. දැන් මෙතන ඉන්නවා ප්‍රංශෙක් කෙනෙක් ඇවිල්ලා. දැන් යාට තේරෙනවද අනුරාධපුරය කියන්නේ කොහෙද කියලා? සමහර ගිහිල්ලා තියෙනම් දැනගනි නේ. දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ අනුරාධපුර ප්‍රංශෙන් කියන්නේ අනුරාධපුරය වෙන්නේ නැති. ඒ හින්දා ඈ දැන් අනුරාධගේ තාත්තගේ නම මොකද්ද? යසසුරාම. හරි. අනුරාධලා ගෙදර වලන් හට්ටි මුට්ටි තියනවද? දැන් අරව ටික සාමාන්‍යයෙන් දැන් එහෙම අහනකොට වෙන භාෂාවක් දෙන්න කෙනෙක්ට මෙයා කියන එක තේරෙනවද? හැබැයි මෙයාගේ මම කතා කරන සද්දය ඇහෙනවද නැද්ද? සද්දය ඇහෙනවා තේරෙන්නේ නැහැ. එහෙනම් කනට ඇහෙන්නේ මොකක් විතරයිද? සද්දය. කන හොඳ නම් කනට සද්දය ඇහෙනවා. තේරුම් ගන්න එතකොට කනෙන් තේරුම් ගත්තම හැම එකටම මේ කතා කරන්නේව තේරෙන්නේ නැහැ. හැම ලෝකෙින් හැම එකටම කතා කරන්නේව තේරෙන්න ඕන කනෙන් තේරුම් ගන්න පුළුවන්. කනට තේරුම් ගන්න බෑ. කනට එක දෙයක් කරන්න පුළුවන් කන හොඳ නම් අර කියන්නේ කර්ණ ශංකය කියන එකක් තියෙන මේ කැරකල යන්නේ ඒව හොඳට තියෙනවා. කනට පුළුවන් සද්දය ගෝචර කරගන්න. මොකක් කරගන්නද? දැන් ඔයගොල්ලෝ කොච්චර සින්දු කිව්වත් ඒක හඬ විතරයි ඇහෙන්නේ. ඒක තාල වලට, නාද වලට, සුතියට කිව්වද කියලා වෙන ලෝකකින් තමයි බලන්නේ. හරිද? එතකොට කනට එතකොට ඇහෙන සද්ද. එතකොට කනේ ශබ්දය තියෙනවා. කනට ශබ්දය අපි නිදා ගන්න වෙලාවට ශබ්ද ඇහුනට අපිට ඇහෙන්නේ නැහැ. එහෙනම් සිතක් එකතු වෙනවා. මොකක් එකතු වෙන්න ඕනද? අන්න කනයි ශබ්දයයි සිතයි එකට එක මොහොතක පහළ වීමට කියන ස්පර්ශ ආයතනයක් කියලා. මොකද්ද? කන නිසාම දැන් ස්පර්ශ ආයතන අලුත් වචනයක්. ඇහැ නිසා ස්පර්ශ ආයතනයක් වෙන්නේ අර තුනම එකතු වෙනවා. තින්න සංගති පස්ස තුනක එකතු වෙන තමයි ස්පර්ශය වෙන්නේ. ඒ ගැටන. තමයි ස්පර්ශය. හරිද? දැන් ඔන්න එතකොට අරක තමයි අර වෙන්නේ. අයි කලින් කියන්නේ අඳුරගන්නේ කොහෙන්ද? මනසින්. දැන් අයිත් අපිට කොච්චර කනට ශබ්ද ගත්තා ලෝකේ හදන්නේ කොහෙද? මනස. ඒකට කියන උපාදාය රූපයක් කියන අභිධර්මයේදී ඒක දැන් වැඩක් නැහැ. එතකොට ඔන්නේ උපාදාය රූපේ විතරයි ගන්න. එතකොට මනසෙන් තමයි මේ අරමුණ අල්ලගන්නේ. මනසෙන් තමයි අරමුණ අඳුනාගන්නේ. මනසෙන් තමයි ඒකට යොමු කරන්නේ. ඒකට මම පස්සේ ඔයාලට කියලා දෙන අර තනි ඕගොල්ලෝට වෙනම ගන්න එක මානසිකාරයක් කරනවා. ඒකනම් යොමු කරවන. මනසින් ඕක විඳින්නේ. නේ? දැන් සින්දුවක් කියනකොට විඳින්නේ කොහෙන්ද? කනෙන්ද මනසින්ද? මනසින් විඳින්නේ. එතකොට දැන් හරි. එතකොට දැන් බුදුහාමුදුරුවෝගේ කතාව දෙවෙනි වතාවටත් තහවුරු වෙනවා. මේ ඇතුලේ තමයි ලෝකය හැදෙන්නේ. එළිය කොච්චර ලෝකයක් තිබුණත් එළිය කොච්චර ශබ්ද තිබුණත් කනට වැටෙන්නේ නැත්නම් අපිට ඒව ශබ්ද නෙවෙයි. දැන් මේ වෙලාවේ බෝම්බ පුපුරන නැතුව ඉඩි කියා ගන්නවා ඇති. අපිට ඒව ශබ්දද? ඒව ශබ්ද නෙවෙයි. ඒ කනට අහුනොත් විතරයි ශබ්දයක් එන්නේ. එනේ මේ ලෝකේ කොච්චර ශබ්ද තිබුණත් අපිට ඒව ශබ්ද ඒ කියන්නේ අපිට ඒක ලෝකය නෙවෙයි. දැන් මේ වෙලාවේ බිග් බෑන් තියරි කොහරි ඉරවල් පුපුරනවා ඇති. විශ්වවල් හැදෙනවා ඇති. මහා ශබ්ද ඇති වෙනවා ඇති. කනට ඇහුවා කන කුඩු වෙලා යනවා. දැන් අපිට නැති වෙලා යනවා. නමුත් අපිට ඒව වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඇයි ඒව අපේ කම්බරේට වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒ කොච්චර බාහිර ලෝකයක් තිබුණත් ඒව ඇත්තටම මෝඩකමට තමයි මේ ලෝකය ගැන හිතන්නේ ඉන්නේ. ඇත්තටම ලෝකයේ තියෙන්නේ කොහෙද? අපේ මේ යටිපතුලෙන් ඉහළට ඉස්මුදුනේ පහළට මේ මනසත් එක්ක තමයි මේ ලෝකය හැදෙන්නේ. හරිද? බලන්න මේ බුද්ධ දේශනාව. දැන් මේ අපි දැන් මෝඩකමින් ලෝකයේ කියලා දැන් බුදුහාමුදුරුවෝගේ ගොඩක් කට්ටිය විශ්වය ගැන අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කතා කරන්න වැඩක් නැහැ නේද? විශ්වය ගැන කතා කරාට තේරෙනවද? තේරෙන්නේ නැහැ නේ. තේරුම් අරගන්න බෑ. ඉතින් කනට ඇහෙන සද්දයක් විතර මොකක් හරි දන්න ටිකකින් හිතා ගන්න වෙන්නේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ හරියට කරදර කරලා තියෙනවා. කරදර කර නිසා සහස්‍රී දිසාස්ත්‍රී කියලා ටිකක් කියලා තියෙනවා. ඒ කිව්වට දැන් අපිට ඒක ගෝචර නැහැනේ. ඒක අපේ ලෝකේ නෙවෙයි. අර විශේෂපත්. හරිද? නහයත් තමයි. නහයෙන් ලෝකය හැදෙන්නේ කොහොමද? සුවඳක් දැනුණාට පස්සේ දැන් මේ මෙයා ගිහිල්ලා ඉඹල බැලුවොත් මෙයාගේ සුවඳ දැනෙනවා. දැන් මං ඉඹ දාඩිය බේරෙනවා. සුවඳ හම්බෙනවා. දැන් නහයෙන් ලෝකයක් හදනවා. මොකද්ද හදන්නේ? ගඳ සුවඳ උදව් කරගෙන. මොකද්ද? ගඳ දැන් මොකක් හරි S2 වහලා මොකක් හරි මලක් ගෙනත් දුන්නොත් අපි මේ මල කලින් අත්දැකලා තියෙන සුවඳ අපිට ඒ සුවඳෙන් කියන්න පුළුවන් මේක සමම්පිච්ච මේක වද කියලා කියන්න පුළුවන්. එතකොට නහය දෙක කියන්නේ මනසද? මනස. දැන් එතකොට ලෝකය හැදෙන්නේ මනස. එතකොට මෙන්න මේ ලෝකය හැදෙන්නේ ඉතුරු පහ හතර දෙකත් එහෙමයි, කය එහෙමයි, දිවත් එහෙමයි. දැන් දිව කියලා ඇවිල්ලා කැම ටිකක් තියුව ගමන් කියන්න පුළුවන් මේ කොස්ද දෙල්ද පොල්ද කියලා. එතකොට ඒක දිවද කියන්නේ හිතද? හිත. එතකොට මේ ලෝකය කියලා එතකොට මේ ලෝකේ සත්‍යය මහ ලොකුවට ගත්තට බුදුහාමුදුරුවෝ ලෝකය කියලා කියන්නේ ඔන්න පංච ඉන්ද්‍රිය ඊළඟ තියෙන මනස. ඊළඟ මනස. ওই පහෙන්ම අරමුණු ගන්න නැති වෙලාවට ඕගොල්ලෝ මොකද්ද කර කර ඉන්නේ වාඩි වෙලා? මොකද්ද කර කර ඉන්නේ? කල්පනා කරනවා. මොකක් කරනවද? මනසට ධර්ම වර වෙනවා. අරමුණු වෙනවා. ඔන්න මනසට එනවා මොකක් හරි අරමුණ ගන්න ඒකස්සේ කල්පනා කරනවා. මනුස්සයෙට ඔයිට එහා දෙයක් කරන්න පුළුවන්ද? බුලන් වලට ඔයිට එහා දෙයක් කරන්න බල. හේම් රූප බලන්න පුළුවන්. කණේ සද්ද අහන්නත් පුළුවන්. නහයෙන් ගඳ සුවඳ දැනගන්නත් පුළුවන්. මනසට අරමුණු ගන්නත් පුළුවන්.
දැන් මේ කයට පහස ලබා ගන්නත් පුළුවන්. දිවට රස දැනගන්නත් පුළුවන්. ඒ පහම කරන්නේ නැති වෙලාවට මනසෙන් ඒක එක ඒවා හිත ඉන්න පුළුවන්ද බැරිද? ඔయిత ඔය හයෙන් එහාට දෙයක් කරන්න පුළුවන්ද? බලන්න නිකන් කල්පනා කරලා අපිට ඔය හයෙන් එහාට දෙයක් කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. කොච්චරින්ද අපි එන කොච්චර පොඩි මිනිස්සුද? දැන් බුදුහාමුදුරුවෝ සබ්බ සූත්‍රය කියලා එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් සබ්බ සියල්ල දේශනා කරන්නම් කියලා. මම මොකද එම්මත් එක දවසක් දැක්කනවා. මහා මොඩි මම දැක්කර එන දේවල් කියලා තියෙනවා. බුදු සබ්බ සියල්ල. සියල්ල කියන්නේ මොකද්ද? මොකද්ද දැන් මේ සත්‍යයට සියල්ල කියලා කියන්නේ අනුවස්. මොකද සියල්ල කියලා කියන්නේ? කොච්චරයි? ඇහැට රූපයයි, කනට ශබ්දයයි, නායට ගඳ සුවඳයි, දිවට රසයයි, කයට පහසයි, මනසට අරමුණයි. ඔක තමයි සියල්ල. සත්‍යයට ඔయిత දෙයක්. දැන් ඔය බුදුහාමුදුරුවෝ කියන ඔහොම කියලා ඉවර වෙලා කවුරු හරි ඊට වඩා එකක් තියෙයි කියනවා නම් ඉතින් වචන විතරයි. එහෙම අභියෝගයකුත් කරනවා. ආවිත එහා දෙයක් තියෙනවනේ ඒක වචන මාතෘකාවක් කියන්නේ නිකන් කීමට කියනවා යවුන් අර මොකක් හරි තේරුම් ගන්න බැරි දා උන් තේරුණා වගේ කියනවා. හැබැයි උට තේරිලා ඔయిత එහා එකක් නැහැ. ඔච්චර තමයි කියන වචන මාතෘකාවක් විතරයි. ඔయిత එහා කවුරු හරි සියල්ල කියලා මොනවා හරි පනවනවා නම් තියෙයි කියනවා නම් මොකද්ද? තියෙයි කියනවා නම් මොකද්ද? වෙහසක් විතරයි. මොකද්ද? නිකන් වෙහසක් විතර අපි හිතුව වෙහසක් නැති කියලා. අපි හිතන දැන් මේ විශ්වයේ කොනක් කෙලවරක් තියෙනවද කියලා ඔන්න හිතන. දැන් අපි ඔහොම යනවා දැන් යානාවල් යනවනේ. දැන් අවුරුදු 35ට කලින් ගිය යානාව තාම තොරතුරු එවනවලු. ඒ කියන්නේ ඒක තාම ගිහිල්ලා තියෙන කයිප බෙල්ට් එකට විතරයි ඉන්නේ. කයිප බෙල්ට් එක කියන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ මේ ඔය ප්ලූටෝටත් එහා ගිහිල්ලා ග්‍රාහක කැලේ එකතු වෙච්ච තැනක් තියෙනවලු පින්තූරේ වටවලු. අන්න ඒ හරියලු දැන් කිට්ටු කරලාලු තියෙන්නේ. දැන් අවුරුදු 35ට කලින් ওই නාසිකේ යවපු යාන. ඉතින් ඊටත් එහා තොරතුරු රූප සටහන් එවනවලු. ඒක ඉවරයක් නැහැ. ඒ කියන්නේ මෙහෙම මේ ගියා කියලා ඉතින් අපි ඒක හිතන්න ගියොත් හිතට තියෙන අරමුණක් විතරයි. ඒ හිත යහදයක් අපි දැන් කයිප බෙල්ට් එක දැකලා තියෙනවද? වර්ණ සටහනක්වත් නැහැ. ඒකේ ශබ්ද සටහනක්වත් නැහැ. ගඳ සුවඳකුත් කවුරු හරි මොකක් හරි නමක් දැම්මා අරම තියෙනවා අපි ඒක නේ හිතනවා. හිතනකොට මනසට එන අරමුණක් විතරයි. අයිතර බුදුහාමුදුරුවෝ කියමු තැනට කොටු වෙනවා. ඒක සියල්ල ඕගොල්ලෝ අපි මේ ලෝකේ හිතා සතර මහා ධාතු ලෝකේ ගැන මේ කොච්චර හිතාගෙන හිටියත් Tamanට දැන් මේ දේශනා කරන්නේ කා ගැනද? Taman ගැන. දැන් මේ දේශනා කරන්නේ අනුහස්ට දේශනා කරන්නේ සමාහිත ගැන නෙවෙයි. සමාහිතන දේශනා කරන්නේ අනුහස් ගැන නෙවෙයි. මේ තමන්ගේ මනස හැදෙන හැටි. තමන්ගේ ලෝකය හැදෙන හැටි. තමන්ට ලෝකය වෙන්නේ මොකද්ද? එතන මේ දහම අහන කෙනෙක් බලන්න ඕන කල්පනා කරලා මේ අනුන් ගැන නෙවෙයි කියන්නේ. මේ තමන්ගේ විෂයපතේ. තමන්ගේ ලෝකය. කිසිම මිනිස්සෙක්ට ඔන්න ඔය ටික තමන්ට ගැලපුවාම ඔය ටික ලෝකයක් තමන්ට තියෙයි කියලා හිතනවා නම් මනස්ඝාතයක් විතරයි. මොකද තවත් මනසට ආපු අරමුණක් විතරයි. දැන් හරි. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන්ම මොකටද? දුක නිවා ගන්න. මොකක්ද නිවා ගන්නද? මේ මානසික දුක නිවා ගන්න. ඒක මානසික දුක ඇති වෙන්නේ ඇයි? මානසික දුක ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් සක්කාය දිට්ඨිය නිසා. සක්කාය කියන සංයෝජන සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියලා තුන් සංයෝජන ඇතින තුනම එකට වැඩ කරනවා. ඔන්න සක්කාය දිට්ඨිය නිසා. දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ තා විස්තර කරලා තියෙන තැනක දැන් මේ සක්කාය කියලා කියන රූපය රූප තියෙනවා. දැන් අපි ඇහෙන් දකින රූප තියෙනවනේ. එතන රූප සටහන් ගැන හිතන. එතකොට ඒකට කියනවා රූප ගොඩාක් තියෙනවා. රූප ස්කන්ධයක්. එතන කියන රූප ස්කන්ධය අපි මම කියලා අල්ලගන්න. එකට කියනවා රූප උපාදානස්කන්ධය. මොකද්ද කියන්නේ? රූප උපාදාන. ඒ කියන්නේ අපි මේ රූප ටික අල්ලගත්තම මම මගේ කියලා ඒකට කියන රූප උපාදාන ඇහෙන් රූප කියලා කියන්නේ ඇහෙන් දකින වර්ණය. කනෙන් අහන ශබ්දය. නහයෙන් දැනෙන ගන්ධ සුවඳ ඔක්කොම රූප. එතන ඒවා සියුම් රූප. එතකොට අපි මේ දැන් විස්තර කරන්නේ අර මේ මෙයාගේ ඇගේ තියෙන පාට නෙවෙයි. මේ පාටෙන් අපේ මනසට ගත්ත වර්ණ රූපය. ඒක ගන්නෝනේ යන්නේ ගැන තමයි මේ දේශනා කරන්නේ. ඒතකොට රූප උපාද ඊළඟට අපි ඒක විඳිනවා. අපිට විඳින්න පුළුවන් සැප දුක් උපේක්ෂා වශයෙන්. අපිට කියනවා විඳින ඒ විඳීම් සමූහයක් මම අල්ල ගන්නවා. ඒක මම විඳින්නේ මට දැනෙන්නේ. මම තමයි මට දරා ගන්න බැරි. එහෙම හිතනවා. ඒකට කියනවා වේදනා උපාදානස් මම මේ තේරෙන භාෂාවෙන් කියනවා. අපිම හඳුනා ගන්න. හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද? මෙයා සුදුද කළුද? මෙයාගේ නම මොකද්ද? මේ ගොඩනැගිල්ල පාට ඒව තමයි හඳුනා ගන්නවා කියන්නේ. මේ 아무තු වචනයක් නෙවෙයි. අපි මේ හැමතිස්සෙම කරන්නේ මනසට නේවා හඳුනා ගන්න එක විතරයි.